අයිබෝන් ඔබ සැමට අද අපි කතා කරන්න යන්නේ පසුගිය දේශපාලන වේදිකාවේ සහ දැන්දැන් විපක්ෂ ආණ්ඩුපක්ෂයට චෝදනා කරමින් සිටින තෙල්වලින් ගත්තා යයි කියපු කොමිස් මුදල ගැන. ඉස්සල්ලම කියන්න ඕන හිටපු ඇමති කාංචන මේ කිව්ව විදියට තෙල්වලින් කොමිස් ගත්තත්ද නැද්ද කියලා කියන්නනම ගත්තනං ඒ ගත්තේ කොහොමද සහ දැන්ඉන්න ඇමති කොමිස් ගන්නේ නැත්තං තාම තෙල්මිල රුපියල් 150ක් අඩු කරගන්න බැරිවුණේ ඇයි කියලා කියන්නනම් අපි දන්න කොමිස් මුදලක් කියන්නේ මොකක්ද කියලා අපි හැමෝම වගේ දන්නවනි. ඉතින් ආණ්ඩු පක්ෂය කිව්ව විදියට හිටපු ඇමති කාංචන කොමිස් ගත්තනම් ඒ ගත්තේ අපි හිතනවගේ ලීටරකින් 150 ගානක් නෙමෙයි. එතකොට ආණ්ඩුව කිව්වේ බොරුද? ඒක ගැන මට නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. මොකද ඒක තාම ඔප්පු වෙලා නැහැනේ. ඉතින් මේ කොමිස් කතාව තේරුම් ගන්න නම් අපිට රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න වෙනවා. රජය යම්කිසි දෙයක් මිලදී ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමක් සිදු කරනවා. ඒ කියන්නේ නිකන් ලන්සුවක් තියනවා වගේ කියලා හිතන්නකෝ. මෙම ලන්සුව තියලා වැඩිම ප්‍රමිතිය සහ සාධාරණ මිලක් තියෙන දේ තමයි රජය විසින් මිලදී ගැනීමට. දැන් කොමිස් ගහනවා නම් ගහන්න තියෙන්නේ මෙතනින් තමයි. ආයි මේ තෙල් සංස්ථාවට ගිහින් එතනින් සෙඩ් එකට ගියාට පස්සේ කොමිස් ගහන්න බෑ. කවුරු හරි ඇමති සෙඩ් එකකින් හරි සංස්ථාව ඇතුලින් හරි කොමිස් ගහනවා කියලා කිව්වොත් ඒක නම් අමු බොරු. දැන් මේ ටෙන්ඩරයක් අවුරුද්දකට වගේ තමයි ගන්න. ඔය ටෙන්ඩරේ දෙන සමාගමෙන් තමයි කොමිස් ගන්නව නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔයාලට ටෙන්ඩර් එක දෙනවා. ඒ වෙනුවට මට මෙච්චර ගාණක් ඕනේ. අන්න ඒ වගේ තමයි මේ කොමිස් ගහන එක සිද්ධ වෙන්නේ. ඉතින් අපි හිතමු ඒ සමාගම කොමිස් දුන්නා කියලා. ඒතර ඉතින් ඒ සමාගමේ තෙල් විකුණනකොට ඒ කොමිස් වලට දුන්නු ගාණත් අල්ලලා තමයි ඒගොල්ලෝ තෙල් ටික විකුණන්නේ. ඉතින් ඔය එදා ආණ්ඩුව කිව්වේ ඒ ලොකු කුට්ටිය මේ බෙදිලා ගිහිල්ලා කොහොමද අන්තිමට ලීටරයකට මේ ගාණ සෙට් වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ මේ සිද්ධිය සරලව තමයි. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා තාමත් ඔය කියපු 150 අඩු කරගන්න බැරි වුණේයි කියලා. ඉතින් මේ අවුරුද්දත් ඉවර වෙලා ආණ්ඩුවට තෙල් වලින් 150 100ක් වගේ අඩු කරගන්න බැරි වුණොත් නම් ඉතින් ආණ්ඩුව කිව්වේ බොරුවක් කියලා තමයි අපිට හිතාගන්න.